අපිට ඉලෙක්ට්‍රිකල් ගැන කතා කරනකොට අපිට හම්බෙනවා ධාරාවන් වර්ග දෙකක්. එකක් තමයි සරල ධාරාව. අනිත් එක ප්‍රත්‍යාවර්ත ධාරාව. සරල ධාරාව හෙවත් DC කරන්ට් එක ගොඩක් වෙලාවට අපි ලබා ගන්න බැටරි වලින්. ඒ කියන්නේ ඒ ගලාගෙන යන්නේ එකම දිශාවකට විතරයි. ගොඩක් වෙලාවට ඒක පාවිච්චි වෙන්නේ වාහනවල එහෙමත් නැත්නම් කුඩා පරිපථවලදී. ඕල්ටර්නේටිව් කරන්ට් එහෙමත් නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒක ගොඩක් භාවිතා වෙන්නේ අපේ ගෘහ විදුලි පරිපථයේදී. සරල ධාරාවද ගොඩනැගෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව සුමටනය හා ඍජුකරණය මගින්. තවද සරල ධාරාව අපිට ගොඩනගා ගන්න පුළුවන් රසායනික කෝෂ මගින්. දැන් ඔයාලට පේනවා සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරාව එහෙමත් නැත්නම් ඕල්ටර්නේටිව් කරන්ට් එකේ සහ ඩිරෙක්ට් කරන්ට් එකේ ධාරාව ගමන් කරන ආකාරය. ඕල්ටර්නේටිව් කරන්ට් එකේ ධාරාව ගමන් කරන්නේ ඉදිරියට සහ පිටුපසට. ඒ වගේම ඩිරෙක්ට් කරන්ට් එකේ එහෙමත් නැත්නම් DC කරන්ට් එකේ ධාරාව ගමන් කරන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා. දැන් ඔයාලට පේනවා කාලයත් සමග සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෝල්ටේජ් එකේ සිද්ධ වෙන වෙනස. එතකොට ඩිරෙක්ට් කරන්ට් එකේ සිද්ධ වෙන්නේ වෝල්ටේජ් එක නියතව තබා ගැනීම. නමුත් ප්‍රත්‍යාවර්ත ධාරාවේ සිද්ධ වෙන්නේ වෝල්ටේජ් එක විචලනය වෙමින් ධාරාව සැපයීමක්. එතකොට පළවෙනි රූපයෙන් අපිට බලන්න පුළුවන් සරල ධාරාව හෙවත් DC කරන්ට් එකට අදාළ ප්‍රස්ථාරය. දෙවන රූපයෙන් බලන්න පුළුවන් ඕල්ටර්නේටිව් කරන්ට් එක හෙවත් ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාරය. මම මේ වීඩියෝ සීරීස් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ පවර් ඉලෙක්ට්‍රිකල් පිළිබඳව හින්දා මම ඔයාලට අපි නිතර පාවිච්චි කරන ඉලෙක්ට්‍රිකල් උපාංග පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. දැන් ඔයාලට පේනවා MCB එක. එතකොට MCB එකේ සිංගල් පෝල්, 2 පෝල්, 4 පෝල්, 3 පෝල් කියලා ප්‍රධාන වර්ග 4ක් පෙන්වන්න පුළුවන්. එතකොට ඒකේ සිංගල් පෝල් එකයි 2 පෝල් එකයි ගොඩක් පාවිච්චි වෙන්නේ සිංගල් ෆේස් කරන්ට් එකේ වැඩ කරනකොට. ඒ වගේම 3 පෝල් 4 පෝල් දෙක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ 3 ෆේස් කරන්ට් එකේ වැඩ කරද්දී. දැන් ඔයාලට පේනවා MCB එකේ තියෙන සලකුණු වලින් කියන්නේ මොකක්ද කියලා. ඕකේ රේටඩ් වෝල්ටේජ් කියන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන් වෝල්ටේජ්. නම්බර් ඔෆ් පෝල් කියන්නේ තියෙන්න පුළුවන් පෝල් ප්‍රමාණය. එතකොට මේකේ තියෙන SP කියන්නේ සිංගල් පෝල්, 2 පෝල් නම් 2යි P කියලා පෙන්වන්නේ. බ්‍රේකින් කරන්ට් කියන්නේ මේ MCB එක ඕෆ් කරලා තියෙන වෙලාවට හදිස්සියේ ඇතිවන විදුලි කෙටීමක් වගේ දෙයකදී කොච්චර වෝල්ටේජ් එකක් ආවොත්ද MCB එක හරහා ධාරාවක් ගමන් කරන්න කියලා. දැන් ඔයාලට පේනවා රිලේ එක. රිලේ එකේ කරන්නේ ස්විච් එකක් විදිහට වැඩ කරන එක. නමුත් ඒක මැනුවල් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ අතින් අපිට ස්විච් එක දානවා වගේ කරන්න බෑ. ඒක වෙන්නේ යම්කිසි විද්‍යුත් ධාරාවක් ලබා දීලා ඒක මගින් රිලේ එක ක්‍රියාත්මක කරවලා ඒක ස්විච් එකක් විදිහට ක්‍රියා කරන එක. ඒකෙන් තියෙනවා නෝමල් ඕපන් සහ නෝමල් ක්ලෝස් කියලා දෙකක්. දැන් ඔයාලට පේනවා ටයිමර් එක. ඒක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ යම්කිසි කාල සීමාවක් අනුව ක්‍රියා කරන ස්විච් එකක් විදිහට. ඒකෙත් නෝමල් ඕපන් සහ නෝමල් ක්ලෝස් කියලා දෙකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා කන්ටැක්ටර් එක. මේක හරියට රිලේ එකක් වගේ. නමුත් මේක පාවිච්චි වෙන්නේ ඉහළ ධාරාවක් සහිත පරිපථ සඳහා. උදාහරණයක් විදිහට මෝටර් කන්ට්‍රෝලින් පැනල්, ATS පැනල් ඒ වගේ ඒවට. මේ වීඩියෝ එක
මම මෙතනින් නවත්තනවා. ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න.